තියෙනවා. එක එකනට එක එක අරමුණු තියෙනවා. නමුත් මේ ලෝකේ තමන්ගේ ආශාවන්, තමන්ගේ අරමුණු, තමන්ගේ හීන සම්පූර්ණයෙන්ම ලබාගත් ඉෂ්ට කරගත්ත කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒකට හේතුව තමයි අපේ හීන වලට, අපේ අරමුණු වලට, අපේ අදිෂ්ඨානට වඩා ඉස්සරහින් අපේ මරණය තියෙනවා. ඔබ දිව්‍යන් වහන්සේ දේශනා කරනවා කුළුණකින් දායකතුල් මව්. හැම ආත්මයක්ම මේ ලෝකයේ ජීවත් වෙන හැම ආත්මයක්ම මරණය කියන එක විඳිය යුතුමයි. හැමෝම මරණය විඳින්න ඕනේ. ඒක මිනිස්සයා වෙන්න පුළුවන්, සතා සිව්පා වෙන්න පුළුවන්, පක්ෂයා වෙන්න පුළුවන්, මක්ෂයා වෙන්න පුළුවන්, කූඹියා වෙන්න පුළුවන්. හැම ආත්මයක්ම මරණය වැළඳගත යුතුමයි. මෙතන දෙවියන් වහන්සේ කියනවා දායකතුල් මව්. හැම ආත්මයක්ම මරණය විඳින්න ඕනේ. විඳිනවා කියන්නේ මොකක්ද? අපි දන්නවා සතුට කියන එකත් විඳිනවා තමයි. දුක කියන එකත් විඳීමක්. යහපත කියන එකත් විඳීමක්, අයහපත කියන එකත් විඳීමක්. රස කියන එකත් විඳීමක්, තිත්ත කියන එකත් විඳීමක්. එතකොට විඳිනවා. දෙවියන් වහන්සේ කියනවා නබිතුමා නබිනායකතුමා දේශනා කරනවා මේ ලෝකයේ මිනිස්සෙක් Tamanට ජීවත් වෙන්න ලැබුණු ඒ ජීවිත කාලයේ Taman ජීවත් වෙච්ච යහපත හෝ අයහපත අනුව මේ මරණය කියන දේ රසයෙන් හෝ නැත්නම් තිත්තෙන් හෝ විඳින්න සිද්ධ වෙනවා. එතකොට හැම ආත්මයක්ම මරණය වැළඳගත යුතුයි. අපි හැමෝම මැරෙන මිනිස්සු. අපි හැමෝම මිය යනවා. අල්ලාහ් තාලා දේශනා කරනවා ඉන්නල් මෞතලදී තෆිරුන මින්හු. ඔබ බේරි දුවන්න උත්සාහ කරන්නා වූ මරණය. අපි හැමෝම උත්සාහ කරන්නේ කොහොම හරි මරණයෙන් බේරෙන්නනේ. අපි නොමරී ඉන්න තමයි උත්සාහ කරන්නේ. අපි බෙහෙත් බොනවා, ව්‍යායාම කරනවා, වෙන දේවල් කරනවා, එක එක ටෙස්ටිං කරනවා, එක්ස්රේ කරනවා, මොන දේ කරත් අපි උඩරිම try කරන්නේ මැරෙන්න නැතුව කොහොම හරි පණ ටික අල්ලගෙන ඉන්න. නමුත් අල්ලාහ් තාලා දේශනා කරනවා ඉන්නල් මෞතලදී තෆිරුන මින්හු. ඔබ පිළිකුල් කරන්නා වූ මරණය, බේරි දුවන්න උත්සාහ කරන්නා වූ මරණය, කයින්නහු මුලාෆිකුම්. ඒ මරණය ඔබට මුණ ගැහෙනවමයි. අපි ඉපදිච්ච දවසේ ඉඳන්ම අපේ පිටිපස්සෙන් මරණය එනවා. අද මිනිස්සුන්ට මේක අමතක වෙලා Taman මැරෙනවා කියන එක අමතකයි. අද ගොඩක් දෙනෙකුට Taman මැරෙනවා කියන එක අමතකයි. අපි හැමෝටම නියම වෙච්ච වෙලාවක්, වයසක් තැනක් තියෙනවා. මේ අම්මා අවුරුදු 80ක් හිටියා කියලා අපි අවුරුදු 80ක් ඉන්නවා කියලා කාටවත් කියන්න බෑ. මේ ලෝකෙට එන්න ඕඩර් එකක් තියෙනවා. මේ ලෝකෙට එන්න පිළිවෙලක් තියෙනවා. 100ක්. ඊට පස්සේ තාත්තා, ඊට පස්සේ පුතා, ඊට පස්සේ මුණුපුරා. හැබැයි මේ ලෝකෙන් යන්න ඕඩර් එකක් නැහැ. 100 පණ පිටින් ඉන්නකොට මුණුපුරාට යන්න වෙනවා. තාත්තා පණ පිටින් ඉන්නකොට පුතාට යන්න වෙනවා. එතකොට යන්න ඕඩර් එකක් නැහැ. ඕඩර් එකක් නැහැ කියන්නේ එක එක්කෙනාට නියම වෙලා තියෙන තනයි, වයසයි, විදිහයි වෙනස්. එතකොට දෙවියන් වහන්සේ දේශනා කරනවා ඔබට හිමි තන, ඔබට හිමි වයස, ඔබට හිමි වෙලාව ආවොත් ඔබ මේ ලෝකෙන් පිටත් වෙලා යා යුතුමයි. ඉදා ජා අජලුහා ලා යුඅඛර්. ඔබට નિયમિત වෙලාව ආවොත් ඊට පස්සේ මේ මහ පොළොව උඩ තප්පරයක්වත් රැඳෙන්න කාටවත් chance එක අයිතියක් දෙන්නේ නැහැ. තප්පරයක්. මරණාසන්න මොහොතේ මිනිස්සු කන්නලව් කරනවලු රබ්බිලව්ලා අඛර්තනි විලා අජලින් ඛරීබ් ෆඅස්සද්දක වාකු මිනස් සාලිහින්. මරණය තමන්ව වැළඳ ගන්න වෙලාවේ දෙවියන් නබිතුමා දේශනා කරනවා මේ ප්‍රාණය කියන එක අපේ ඇඟෙන් නිකන් මෙහෙම විසි වෙලා ගැලවිලා යන්නේ නැහැ. අපේ ප්‍රාණය, අපේ පණ කියන දේ අපේ ඇඟේ දුවන හැම නහරයකම, නියපොත්තකම, හිසකෙසකම අපේ ප්‍රාණය තියෙනවා. නිකන් මේ ගලවල ගන්න දෙයක් නෙවෙයි ප්‍රාණය කියන්නේ. නබිතුමා දේශනා කරනවා මලකුල් මවුත්. ඔබේ මරණය ඔබේ මරණය අත්කර දෙන්න එන ඒ මලක්තුමා, ඒ මලක්වරයා, දේව දූතවරයා ඔබේ මහපොට ඇඟිල්ලේ ඉඳලා ඔබේ පණ ටික මිරිකන්න පටන් ගන්නවා. නියපොත්තේ මහපොට ඇඟිල්ලේ ඉඳලා ටිකෙන් ටික මිරිකල තමයි ඒ මරණය, ඒ ප්‍රාණය ගන්නෙ. නබිතුමා දේශනා කරනවා මිය ගියපු ශරීරයක් අපි කොච්චර පරිස්සමට ඒක අල්ලන්න ඕනද කිව්වොත් ඒ ශරීරයක් උඩ ඇවිල්ලා මැස්සෙක් වැහුවත් ඒ ශරීරයට තමන්ගේ නහර ටික මිරිකලා තියෙනවා, තමන්ගේ හෘදේ මිරිකලා තියෙනවා, තමන්ගේ ආත්මාව මිරිකලා තියෙනවා, පණ ටික එළියට අරගෙන තියෙනවා. මැස්සෙක් වැහුවත් අලියෙක් පාදනවා වගේ වේදනාවක් ඒ ශරීරයට දැනෙනවලු. ඒ තරම් අපේ මේ පණ කියන එක අපේ ශරීරයත් එක්ක ඇලවිලා තියෙනවා. මිරිකල ගෙනල්ලා මේ උගුරු දණ්ඩට ගෙනල්ලා ගිර කරලා තියාගත්තට පස්සේ මිනිස්යාට තේරෙනවා දැන් මගේ වෙලාව ඉවරයි. දැන් මගේ ටයිම් එක ඉවරයි.
දැන් මගේ වෙලාවේ අවසන්. දැන් මිනිස්සයා කල්පනා කරනවා අනේ අපරාධේ මං ජීවත් වෙච්ච කාලේ මට මේ හොඳ දේවල් කරන්න බැරි වුණානේ. මට මේ යහපත් දේවල් කරන්න බැරි වුණානේ. මම මෙන්න මේ පව් දේවල් කර කර හිටියානේ. දැන් මිනිස්සයා ටයිම් එක ඉල්ලනවා රබ්බිල් අවුලා අඛර්තනි ඉලා අජරින් කරීබ් ෆඅස්සද්දක වාකු මිනස් සාලිහින් දෙවියනි. මට එක තප්පරයක් දෙන්න එක තප්පරයක්. ෆඅස්සද්දක මගේ මුළු ශේෂතම දන් දීලා ඉන්නම්. වඅස්සද්දක වාකු මිනස් සාලිහින් මම හොඳ දේවල් කරලා යහපත් දේවල් කරලා කුසල් කරලා හොඳ මිනිසෙක් වෙලා ඉන්නම්. ඉදා ජා අජලුහා ලා යුඅඛර්. ඔබේ වෙලාව ආවොත් තප්පරයක්වත් පස්සට යන්න බෑ. එතකොට ජීවත් වෙන මෙන්න මේ තප්පරේ යහපත් මිනිසෙක් හැටියට ජීවත් වෙන්න ඕනේ. හොඳ මිනිසෙක් හැටියට ජීවත් වෙන්න ඕනේ. මොකද අපි හැමෝම මේ ලෝකෙට ආවා මේක తాවකාලික ගමනක්. නබිනාගතුමා කියන අකුන් ෆි දුනියා කාන්න ගරීබ්. මේ ලෝකේ ජීවත් වෙනකොට පිට දේශයකින් ආපු කෙනෙක් වගේ ජීවත් වෙන්න. ඒ කියන්නේ යන්න බලාගෙන ඉන්න. හැමදාම රැඳෙන්න සදාකාලිකව වැජබෙන්න හිතන්න එපා. යන්න ලෑස්ති වෙලාම ඉන්න. කොයි වෙලාවෙ අපේ වෙලාවෙ ඉඳ දන්නේ නැහැ. ටවුමට ගිහිල්ලා බඩු ටික අරන් එන්නම් කියපු තාත්තා සුදුරෙද්දේ උතල ගෙදර ආපු අත්ති කතාවල් තියෙනවා. ඔළුවේ කැක්කමයි බෙහෙත් ටික අරන් ඉස්පිරිතාලට ගිහලා බෙහෙත් අරන් එන්නම් කියපු ආච්චි අම්මා ආයි මිනිපෙට්ටියේ ගෙදර ආපු කතාවන් තියෙනවා. ඒ නිසා අපේ මරණය කියන දේ කොයි වෙලාවෙ පොතන කොහොමද ඊවෙලා තියෙනවද දන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියනවා ඔබ පිළිකුල් කරන්නා වූ මරණය ඔබට මුණ ගැහෙනවා. සුම්ම තුරද්දුන ඉලා ආලිමිල් ගයිබි වෂහාදා. ඔබ රහසේ කරපු දේවල් තියෙනවනේ. දැන් මිනිස්සු හිතනවා සමහර දේවල් හැංගිලා කරනකොට කවුරුත් දැකලා නැහැ, කවුරුත් බලලා නැහැ, කවුරුත් දන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියනවා ඔබ රහසේ කළ, ඔබ ප්‍රසිද්ධියේ කළ සියලුම දේවල් දන්නා දෙවියන් වහන්සේ වෙතට ඔබගේ ප්‍රාණය නැවත රැගෙන යනු ලබනවා. ෆයුනබ්බියකුම් බිමා කුන්තුම් තඅමලූන්. අන්න එතනදී ඔබ ඉපදුණු දවසේ ඉඳලා මැරෙන දවස දක්වා ඔබ හිතපු දේ, ඔබ පතපු දේ, ඔබ කතා කෙරුව දේ, ඔබ කල්පනා කෙරුව දේ, ඔබ ගණදෙනු කළ හැටි, ඔබ කෑබී හැටි, ඔබ මිනිස්සුත් එක්ක හැසිරුණු හැටි සියලුම දේ දෙවියන් වහන්සේ ඔබට දන්වලා දෙනවා. දෙවියන් වහන්සේ කියනවා ෆමයි අමල් මිස්කාල දර්රතින් ඛෛරන් යරා. ඔබ මිය පරලෝකියාට පස්සේ ඔබේ ආත්මය ඔබ අබ ඇටයක තරමක යහපතක් කළත් ඒ යහපතත් ඔබට දකින්න ලැබේවි. මම යමල් මිස්කල දරතින් ශර්රය යරා. අබ ඇටයක තරමක අයහපතක් කළත් ඒ අයහපත ඔබට දකින්න ලැබේවි. අනේ නිසා හිතන්න එපා මෙතනින් ජීවිතේ ඉවරයි කියලා. මෙතනින් ඉවර නැහැ. මොකද අපි මේ ලෝකෙට එන්න කලින් අපේ ජීවිතේ පටන්ගෙන තිබේ. අපේ මේ ශරීරයට අපේ ප්‍රාණය දෙන්න කලින් ආලමුල් අර්වාහ් ඒ කියන්නේ ප්‍රාණයන්ගේ ලෝකේ අපේ ආත්මය ජීවත් වුණා. ඊට පස්සේ තමයි ශරීරයක් තෝරගෙන ඒ ශරීරයට අපේ ප්‍රාණය දීලා තියෙන්නේ මේ ලෝකේ ජීවිතේ යහපත් විදිහට ගත කරන්න. මෙතනින් පස්සේ මේ ශරීරය ගිහිල්ලා දැන් පසයට තිබවම දෙවියන් වහන්සේ කියනවා මින්හා ඛලකනාකුම් වෆිහා නුරීදුකුම්. ඔබ අපි මවල තියෙන්නේ පසෙන් අපේ මේ ශරීරය පසට පස් කරනවාමයි. හැබැයි මේ ප්‍රාණය මරණ මතු ජීවිතයට යනවා. අපේ ආත්මය මරණ මතු ජීවිතයට යනවා. පසක පස් වෙන මේ ශරීරය රකින්න නඩත්තු කරන්න අපි මහන්සි වෙන තරමට අපේ ප්‍රාණය රකින්න අපි මහන්සි වෙන්නේ නැහැ. අපේ ආත්මය රකින්න අපි මහන්සි වෙන්නේ නැහැ. ආදරණීය සහෝදරවරුනි, එනම් මරණ මතු ජීවිතය මේ මව මේ ලෝකෙන් පිටත් වෙලා තමන්ගේ මරණ මතු ජීවිතයට යනවා. ඒ මවගේ ආත්මයට නැත්නම් අපි මේ පරලෝක ගියාට පස්සේ ඒ යහපත හෝ අයහපත අපිට දකින්න සිද්ධ වෙයි. දකින්න ලැබෙයි. අන්න ඒ නිසා ජීවත් වෙන මේ පුංචි කාලේ ජීවත් වෙන ටික කාලේ අපි යහපත් මිනිස්සු හැටියට ජීවත් වෙන්න ඕනේ. සමහර අය හිතනවලු මරුණාම ඔක්කොම ඉවරයි. මැරෙනකන් ජොලි කරමු. මැරෙනකන් අපි ඕන දෙයක් කරමු. ඕන කෙනෙක් පාගගෙන මිරිකගෙන ඕන කෙනෙක් යට කරගෙන අපි උඩට යමු. ඕන කෙනෙක් නැති කරගෙන නසාගෙන අපි වැජබෙමු. මිනිස්සු හිතනවලු මරුණාම ඔක්කොම ඉවරයි. දෙවියන් වහන්සේ කියනවා වදරබලනා මසල වනසිය ඛල්ක قال من يحيي العظام وهي رميم. මිනිස්සයා තමන්ව අමතක කරලා දෙවියන්ගෙන් ප්‍රශ්න කරනවලු මිය පරලෝ ගිහිල්ලා පසට පස් වුණාට පස්සේ මේකට කවුද පණ දෙන්න ඉන්නේ? قال من يحيي العظام وهي رميم. දෙවියන් වහන්සේ කියනවා කුල් යුහීහ الذي අන්ෂාහා අවවල මර. නබිතුමානි මිනිසුන්ට කියන්න ඔබට මුල් වතාවට ප්‍රාණය දුන් දෙවියන් වහන්සේමයි ඔබ මිය ගිය පසුත් මරණ මතු ජීවිතයේ ඔබේ ප්‍රාණය ක්‍රියාත්මක කරවන්නේ. ආදරණීය සහෝදර දෙවියන් වහන්සේ අහනවා මිනිස්යාගෙන් අහන්න හල් අතා අලල් ඉන්සානි හීනම් මින දහර් ලම් යකුන් ෂයිअන් මذكورා. මීට පස්සේ කවුද මේක කරන්න කියලා අහන ඔබ මීට කලින් කවුද කරේ කියලා කල්පනා කරේ නැද්ද? මේ ලෝකෙට නැති ඔබ ඇති කරපු කෙනාම තමයි නැති ඔබ නැවතත් ඇති කරන්නේ. දෙවියන් වහන්සේ අහනවා හල් අතා අලල් ඉන්සානි හීනම් මින දහර් ලම් යකුන් ෂයිअන් මذكورා. තමන් කියලා කෙනෙක් මේ ලෝකෙ හිටියේ නැති කාලයක් තිබ්බා කියලා මිනිස්සයා කල්පනා කරන්නේ නැද්ද? දැන් කීයද 2025 2026 දැන් මේ අම්මා ඉපදුනේ 1940 නම් 1945 නම් 1930 ගණන් වල මේ අම්මා කොහෙද හිටියේ?
දැන් මගේ වයස අවුරුදු 35ක් නම් අවුරුදු 40කට කලින් මං කොහෙද මටයි මේ ලෝකෙටයි තිබ්බ සම්බන්ධය මොකක්ද? මං කොහෙන්ද ආවේ? එතකොට මාව කෙනෙක් ඇති කළා නම් මාව නැති කළා නම් ඇති කරන්නේ නැති කරන ඔබ කයිෆ තක්ෆුරුන බිල්ලාහ් වකුන්තුම් අම්බාතම් ෆාහියාකුම් සුම්ම යුමීතුකුම් සුම්ම යහ්තුම් සුම්ම ඉලෛහි තුර්ජවුන්. නැති ඔබ ඇති කරා වූ ඇති ඔබ නැවත නැති කරන්නා වූ නැති වූ ඔබ මරණමතු ජීවිතේ නැවත ඇති කරන්නා වූ දෙවියන් වහන්සේ ඔබ කිසි ප්‍රතික්ෂේප කරන්නේද? ආදරණීය සහෝදර අම්මනි, මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි හැමෝම මැරෙන මිනිස්සු. අපි ආවේ මැරෙන්න. මරණය තමයි නියත වෙච්ච එකම දේ. අල්ලාහ් ඛලකල් මෞත වල් හයාත ලියබ්ලුවකුම් අයියුකුම් අහ්සනු අමලා. දෙවියන් වහන්සේ කියනවා ඔබට මරණයත් ජීවිතයත් මවල තියෙන්නේ ඔබ අතරින් යහපත් හැටියට ජීවත් වෙන්නේ කවුද කියලා පරීක්ෂාවක් කරන්න. අනේ නිසා අපි හැමෝම මැරෙනවා. මැරුණාට පස්සේ අපේ කුසල හෝ අකුසල අපි අරගෙන මේ අම්මා දැන් අරගෙන යන්නේ මොකද්ද? Taman දාපු සෙරප්පු දෙක ඒකත් තියලා යනවා. Taman දාගෙන හිටපු රත්තරන් ඒවත් තියලා යනවා. Taman ඇඳපු ඇඳුම් ඒවත් තියලා යනවා. දිරලා යන සුදු රෙද්දකින් ඔතල අරගෙන යන්නේ Taman කරපු කුසල අකුසල විතරයි. හොඳ නරක විතරයි. අනේ නිසා අරන් යනකොට තියෙන වටිනාම වස්තුව තමයි කරපු හොඳ හෝ නරක නිසා ජීවත් වෙන මේ කාලේ හොඳ මිනිසෙක් හැටියට, හොඳ කෙනෙක් හැටියට, යහපත් කෙනෙක් හැටියට, යහපත් දේවල් කරන, යහපත් දේවල් හිතන, මිනිස්සුත් එක්ක හොඳට ජීවත් වෙන, මිනිස්සුත් එක්ක hina වෙලා කතා කරන, මිනිස්සුත් එක්ක පරෝපකාරයෙන් ජීවත් වෙන, මිනිස්සුත් එක්ක සමගියෙන් ජීවත් වෙන මිනිස්සු හැටියට ජීවත් වෙන්න ඕනේ. අපි මිනිස්සුත් එක්ක කවදාවත් කුලල් කාගෙන ජීවත් වෙලා අරගෙන යන්න මොකුත් ඉතුරු වෙලා නැහැ. කෝටි ගණන් ඇති වෙච්ච ගම් වතුර නායකයා පස්සයට තට්ටු 3 4 කේවල් පස්සයට වැළලුණා මිනිස්සුත් එක්ක. කෝටි ගණන් කම්බ කරපු කඩවල්, කෝටි ගණන් වාහන පස්සට පස්ස වෙලා ගියා ගම් වතුරත් එක්ක. අරන් යන්න මොනවත් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි අර මිනිස්සුත් එක්ක තියාගත්ත මනුස්සකම තමයි අපිට කවදා හරි අරන් යන්න තියෙන්නේ. අනිත් නිසා ජීවත් වෙන කාලේ මිනිස්සුත් එක්ක මිනිස්සු වගේ ජීවත් වෙන්න. මිනිස්සුත් එක්ක දැන් පල්ලියට ගිහිල්ලා අපි යාඥා කරනවා හෝ දෙවියනි මට ස්වර්ගයට යන්නට පාර දෙනු මැනව, ස්වර්ගයට යන්නට මාර්ගය දෙනු මැනව. හැබැයි අල්ලපු ගෙදර මිනිහත් එක්ක අවුරුදු ගාණක් ගහ කොටා ගන්නවා. ඊට අල්ලපු ගෙදර මිනිහට යන්න අඩියක් පාර දෙන්න බැරුව. මේක තමයි මිනිස්සුගේ යථාර්ථය. ඔය අඩිය අල්ලගෙන මැරෙනකොට අරන් යන්න බෑ. දෙවියන් වහන්සේ කියනවා අල්ලපු ගෙදර මිනිස්සයාට යන්න අඩියක් පාර දුන්නොත් ඔයාට දෙවියන් වහන්සේ ස්වර්ගයට යන්න පාර දෙයි. ස්වර්ගයට යන්න පාර හොයන මිනිසුත් එක්ක ගහ මරා ගන්නවා මේ ලෝකේ අල්ලගෙන බදාගෙන. හැබැයි අරන් යන්න කිසි දෙයක් නැහැ. මේ රණ්ඩු වෙච්ච පසම තමයි අපේ ශරීරයත් කවදා හරි පස් කරගන්නේ. අපි මේ රණ්ඩු වෙච්ච මේ පස තියෙන්නේ මේ පස තමයි අපේ ශරීරයත් කන්නේ. අන්න ඒ නිසා මේ අනිත්‍ය දේවල් වලට මිනිසුත් එක්ක බෙදා හදා ගන්න යන්න එපා. මිනිසුත් එක්ක ගහ කොටා ගන්න යන්න එපා. අපි හැමෝම මිනිස්සු, මැරෙන මිනිස්සු, හැංගීම් දැනීම් තියෙන මිනිස්සු. අන්න ඒ නිසා ජීවත් වෙන ටික කාලේ අපි හැමෝම මිනිස්සු වගේ ජීවත් වෙන්න මට හිතෙනවා. ඇත්තට මේ පරිසරය දකිද්දි ඇත්තටම මම නැවත නැවතත් කියන්නේ මේ පරිසරය දකිද්දි මට හරි සතුටුයි. මලගේ කියන එක දුකක් තමයි. අපි දුක් වෙනවා. මම නිතරම කියන දෙයක් තමයි මේ වගේ දෙයක් දකිද්දි හරි සතුටුයි. මොකද මේ මල ගෙදර කියන එක මේ මිය කියලා තියෙන මුස්ලිම් අම්මා කෙනෙක්. අල්හම්දුලිල්ලා හින්දු සහෝදරවරු ඉන්නවා. බෞද්ධ සහෝදරවරු ඉන්නවා. මේක තමයි මේ අරන් යන මනුස්සකම. වෙන දෙයක් අරන් යන්න අපිට නැහැ. අනේ නිසා අපි හැමෝම ජීවත් වෙන ටික කාලේ මිනිස්සු හැටියට ජීවත් වෙමු. මරණ මතු ජීවිතේ ගත කරන්න මේ යන මෞතුමේගේ ඒ මරණ මතු ජීවිතේ යහපත් වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. අහෝ දෙවියනි අපගේ පව්කමා කරන මැනව. අප දැන හෝ නැදන හෝ කළ පව්කමා කරන මැනව. අහෝ දෙවියනි මේ මෞතුමේගේ පව්කමා කරන මැනව. මේ ලෝකේ ජීවත් වූ කාලේ මනුෂ්‍යාත්මයක් වශයෙන් යම් පවක් යම් අකුසලක් සිදු වියත් නම් ඒ පවට ඔබ වහන්සේ සමව ලබා දෙනු මැනව. ඔබ වහන්සේගේ කරුණාව දාය තෘප්තිය ලබා දෙනු මැනව. ඔබ වහන්සේගේ තෘප්තිය වෙනුවෙන් මේ මව යම් යහපතක් යම් කුසලක් කෙලේද ඒ කුසලයේ යහපතේ ආනිසංසය නොඅඩුව මේ මෞතුමයට ලබා දෙනු මැනව. ඒ මෞතුමගේ මරණ මතු ජීවිතය යහපත් කරනු මැනව. උතුම් ජන්නතුල් ෆිර්දෞසේ මෞතුමයට ලබා දෙනු මැනව. ඔබ දෙවියනි මේ මෞතුමගේ වියෝවෙන් මේ පවුලේ උදවියට දරා ගැනීමේ ශක්තිය ලබා දෙනු මැනව. මේ මෞතුමගෙන් පසුවත් මේ පවුල තුර ආදරය කරුණා දයාව සමගිය ඇති කරනු මැනව. අහෝ දෙවියනි මේ මෞතුමගේ උතුම් ජන්නතුල් ෆිර්දෞසේ මේ මෞතුමයට ලබා දෙනු මැනව. නීති විනිශ්චය දිනේ ඔබ වහන්සේ ඉදිරියේ නැගී සිටින ඒ වේලාවේ ස්වර්ගයට නියම වූ ආත්මයක් වශයෙන් මේ මෞතුමගේ ආත්මය පිළිගනු මැනව. සිරාත් නම් වූ පාලම පසු කරමින් ඉතා විදුලි වේගයෙන් ඔබ වහන්සේ වෙතට පැමිණ උතුම් වූ ස්වර්ගයේ නිලයට ඔබ වහන්සේගේ මෞතුමයට ආශිර්වාද කරනු මැනව. අපගේ මරණයත් යහපත් කරනු මැනව. අපගේ ජීවිතය යහපත් කරනු මැනව. මේ ජීවත් වන මේ සුළු කාලය තුල මේ භෞතික දේවල් මත නොඇලී මේ භෞතික දේවල් මත ආසාවන් පුරවා නොගනිමින් මරණ මතු ජීවිතයේ සිහි කරමින් ඒ මරණයට සූදානම් ජීවත් වන මිනිසුන් හැටියට යහපත් ආකාරයෙන් ජීවත් වන ඔබ වහන්සේ අපට ආශිර්වාද කරනු මැනව. රබ්බනා ආතිනා ෆිද් දුනියා හසනා වෆිල් ආඛිරති හසනතන් වකිනා අදාබන්නාර් රබ්බිර්හම්හුමා කමා රබ්බයානි සගීරා. සල්ලල්ලාහු වසල්ලිම අලා නබියිකල් කරීම් وعلى آله وأصحابه وأتباعه أجمعين سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين.